ආයිබෝන් කියලා පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්නේ ඔයාලා ගන්න මෙන්න මේ quality අඩි ෆොටෝ එකක් තියෙනවා. මෙන්න මේ වගේ quality වැඩි ෆොටෝ එකක් කරගන්නේ කොහොමද කියන්නේ. ඉතින් ඕගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරලා තියෙනවා කියලා. හරි ඉතින් වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට. හරි તો ඉස්සෙල්ලා මුලින්ම කරගන්න ඕගොල්ලෝ Play Store app එක open කරගන්න. ඕගොල්ලෝ Apple phone එක පාවිච්චි කරන Apple Store එක open කරගන්න. ඊට පස්සේ මෙතන ඕගොල්ලෝ search කරගන්න Remini කියලා. ඊට පස්සේ දෙවෙනියට බලගන්නවා Remini AI photo editor කියලා app එකක් තියෙනවා. ඕගොල්ලෝ මේක download කරගන්න ඕනේ. ඉතින් මම මේලා download කරන්නේ නැහැ. මම මේක install කරන් ඉන්නින්දා. ඉතින් ඕගොල්ලෝ මෙතනින් download කරගත්ත පස්සේ install කරගන්න. හරි ඉතින් app එක download කරගත්ත පස්සේ මේක තමයි app එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ මෙතනින් කරන්න ඕනේ app එක open කරගන්න එකයි තියෙන්නේ. ඊට පස්සේ එන්නේ මෙන්න මේ වගේ interface එක. ඊට පස්සේ ඕගොල්ලෝ මෙතනින් තෝරා ගන්න ඕනේ ඕගොල්ලෝ quality වැඩි කර ගන්න ඕනේ photo එක. ඉතින් මම මෙතන උඩට ගිහිල්ලා මගේ quality අඩු photo එකක් තෝරා ගන්නවා. හරි ඉතින් මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි එන්නේ ඔයගොල්ලෝ ෆොටෝ එකක් තෝරගත්තා පස්සේ මෙතන ඔයගොල්ලෝ මෙතන උඩින්ම දැන් කළු පාට අයිකන් එක දෙන්න. ඊට පස්සේ මේ ලෝඩ් වෙන ෆොටෝ එක. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට ඇඩ් එකක් පේනවා බලංගලුව. මේක වුණාට පස්සේ ඔයගොල්ලෝ මෙතන ස්කිප් දීලා අයින් වෙන්න තියෙන්නේ. හරි ඉතින් මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් මැද ඉරක් තියෙන එක වම් පැත්තට ඇදලා ඔයගොල්ලෝ ෆොටෝ එකේ ක්වොලිටි වැඩි කරගන්න. ඉතින් ඔයාලා හදාගත්ත ෆොටෝ එකේ කලර් එහෙම වෙනස් කරගන්න තියෙනවා. යට තියෙන ඔප්ෂන් වලින් කලර් එහෙම මාරු කරගන්න එහෙම පුළුවන්. ඊට පස්සේ උඩින් බලනවා ඩවුන්ලෝඩ් වෙන අයිකන් එක තියෙනවා. ඒක දීලා මෙතනින් උඩින් මෙතන සේව් කියන එක දෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේම මේක සේව් වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් මං හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ කියලා. ඉතින් ඉස්සරහට මේ වගේ ටෙක් වීඩියෝ බලන්න ඕන අපේ මේ channel එක subscribe කරලා තියාගන්න කියලා කියනවා. හරි ඉතින් හැමෝටම සුබ දවසක් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.